හයි අද මම ඔයාලට කියන්නේ ටැරොට් ස්ප්‍රෙඩ් එකක්. ජීවිතේ එක තැන නැවතිලා වගේ දැනෙනවද? මම අද ඔයාලට ඒක පැහැදිලි කරන ස්ප්‍රෙඩ් එකක් තමයි අරගෙන ආවේ. ජීවිතේ ඔයාලට තියෙන බ්ලොක් එක මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඒක නැති කරන්නේ කොහොමද? මේ ප්‍රශ්න තුනට උත්තර මං ගාව තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මට තවම වීඩියෝ එකක් කරන්න අවශ්‍ය ඉක්විප්මන්ට්ස් නැහැ. ඒක නිසා මම ටැරෝ රීඩින් එක කරලා ඒක වෙනම වීඩියෝ එකකට හදලා තමයි මේ විදියට ඔයාලට ගේන්නේ. හරි, අපි රීඩින් එකට යමු. ඔයාට තියෙන බ්ලොක් එක. ඒක තමයි 9 of Pentacles. ඔයාට තියෙන්නේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කොච්චර දේ තිබුණත් ඔයාට ඇති කියලා නොහිතන ප්‍රශ්නයක්. ඔයාගේ මහන්සියෙන් ඔයා ජීවිතේ දේවල් ළඟා කරගන්නවා. ඒත් ඒ ගැන සතුටු වෙන්න විදිහක් නැහැ. ඔයාට ඔයාව විශ්වාස නැහැ. ඔයාට ළඟකදී ඉඳන් නිදහස හොයාගන්න ලොකු උවමනාවක් තියෙනවා. මේ නිසා ජීවිතයේ වෙනත් පැති පේන්නේ නැතුව ගිහින්. මේ බ්ලොක් එක ඒ නිසා වෙන්නත් පුළුවන්. ඔයා ගොඩක් තනි වෙලා ඉන්නවා වෙන්න ඕනේ මේ දේවල් නිසා. බ්ලොක් එකට හේතුව 4 of Cups. ඔයා ජීවත් වෙන්නේ වර්තමානයේ නෙමෙයි. මේ කාඩ් එක දිහා හොඳට බලන්න. මේ පිරිමි ළමයා යාට තියෙන කප්ස් 3ක් විතරයි කියලා ඒ කප්ස් දිහා බලන් දුක් වෙද්දී දිව්‍යමය අතක් එයාට කප් එකක් දෙනවා. එයා ඉන්නේ වර්තමානයේ නෙමෙයි. අනාගතය ගැන වොරි වෙවි, අතීතය ගැන පසුතැවිලි වෙවි. ඒ නිසා යාට මේ කප් එක පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයත්. ඔයාගේ ජීවිතේ දැන් තියෙන හැමදේම දිහා බලන්න. ඔයාට ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් ලැබෙන්න තියෙනවා. ඒත් කිසි දෙයක් ඔයාට පේන්නේ නැහැ. ඔයා ප්‍රශ්න ගොඩක, පසුතැවීම් ගොඩක හිර වෙලා ඉන්නවා. බ්ලොක් එක නැති කරන විදිහ. The Fool. මේක හරිම ඉන්ටරෙස්ටිං කාඩ් එකක්. මේ චාරිකානවල ආරම්භක කාඩ් එක මේක. The Fool තමයි Tree of Life හරහා ගිහින් ජීවිතයේ අත්දැකීම් එකතු කරන් පස්සේ කාලෙක මැජිෂියන් වෙලා අන්තිමේදී The World විදියට ග්‍රැජුවේට් වෙන්නේ. Fool ඔයාට කියනවා මෝඩෙක් වගේ වෙන්න බය වෙන්න එපා කියලා. එයා නිදහස, විනෝදය, අලුත් හොඳ අත්දැකීම් වලට කැමති කෙනෙක්. එයාට අනන්‍යතාවයක් නැහැ. එයා ඉන්නේ දවසක ලෝකෙම දිනන ගමනක පළවෙනි පියවරේ. එයා මං කවද ලෝකෙ ඇත්ත ඉගෙන ගනීද කියලා වොරි වෙන්නේ නැහැ. එයා මේ මොහොතේ එයාගේ අලුත් ජර්නි එකේ ත්‍රාසජනක බව මුක්ති විඳිනවා. ඔයාගේ ඔළුවේ තියෙන ඔක්කොම මිනුම්දඩු අයින් කරලා මෝඩෙක් වගේ හිතන්න. නිදහස් මනසකින් හිතන්න. අලුත් අවස්ථාවක්, අලුත් අවදානමක් ගන්න. ඔයාට මේ බ්ලොක් එකෙන් එළියට එන්න පුළුවන්.